අපි බලමු අපේ සෙමිනා ටියුට් එකේ මොනවද තියෙන්නේ? අපි ඉගෙන ගත්ත ඒවාමයි තියෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි ඉගෙන ගත්ත දේවල්මයි තියෙන්නේ. එතකොට ඒ ඉගෙන ගත්ත දේවල් එකට එකතු කරලා පොඩි පොඩි ක්‍රියාකාරකම් විදිහට අපි මේ සෙමිනා ටියුට් එක හදලා තියෙනවා. ඉගෙන ගත්ත දේවල්මයි අපි මේ නැවත මතක් කිරීමක් තමයි කරන්නේ. දැන් අද දවසේ ටියුට් එකේ ලියනකොට පුතේ ලොකු වෙලාවක් ගන්න එපා. ඉක්මනට අපි මේ ටියුට් එකේ තියෙන දේවල් ටික ලියනවා වෙනදාට වඩා ඉක්මනට. හේතුව අපි සම්පූර්ණ ටියුට් එකක් අවසන් කරන්න ඕනේ මේ අපිට තියෙන පැයෙන් නැත්නම් පැය එකයි කාලක්වත් යයි. ඒ කාලය අතරතුර එහෙනම් මම ගොඩක් තව රෑ වෙන්නේ නැති වෙන්න අද 6:00මාරටම පන්තිය ගත්තා. අපි එන සෙමිනා එකට යමු. හොඳයි. අපි බලමු ලියපු අකුරු. දැන් ආච්චිට දෙමළෙන් කියන්නේ පාට්ටි නේද? මේවා හරිම සරල, හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ආච්චිට පාට්ටි කියනකොට හල්ට යන්න තමයි දෙවෙනියට ලියවෙන්නේ. හරිනම් පුතේ රතු පෑනක් අරගෙන මුලින්ම හරියක් දාගන්න. පාට්ටි. ඊළඟට 100ට නම් දෙකක් කියනවනේ. එකක් තමයි පාට්ටන්. පාට්ටන්. ආය තාත්තා කියනවා නේද? තාත්තා හල්ට යන්න අඩුයි. ඒක අපි ලියන්න ඕනේ පාට්ටන් තාත්තා දෙකටම හරි දාගත්තත් කමන්නේ. වචන දෙකක් හින්දා. පාට්ටි ආච්චි ඒකේ හල්ට යන්න අඩුයි. අපි ලියනවා හල්ට යන්න. පාට්ටන් එකේ පා යන්නයි ට යන්නයි ලියන්න තියෙනවා. තාත්තා එකේ හල්ට යන්න ලියන්න තියෙනවා. ඊළඟ පිටුවෙත් ඉන්නවා කීප දෙනෙක්. අපි ඒ කට්ටියවත් බලමු. ඊළඟ පිටුවේ ඉන්න අය මෙන්න මෙයාලා තමයි ඉන්නේ. මාමා ඉන්නවා. මාමා කියනකොට දෙමළෙනුත් මාමමනේ. සිංහලෙනුත් මාමා දෙමළෙනුත් මාමා. එහෙනම් මෙතෙන්ට මා යන්නක් තමයි අඩු. මාමා මං අවසානයේ හරි දාන්නම්. නැන්දට කියන්නේ මාමී නේද? එහෙනම් මියන්න ලියන්න ඕනේ එතන. සහෝදරයා සහෝදරන් සහෝදරන් සහෝදරිය කියනකොට සහෝදරි දරී නෙවෙයි දරි රියන්න හරිද බලන්න ලියපුවා. හරිනම් අර කලින් ඒවට වගේම හරි දාන්න ඕනේ මුලින්ම. ඔක්කොම හරිනම් පුතේ රේස් සෑන් කරන්න.